සුබ දවසක් හැමෝටම සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අපි ටෙලිග්‍රෑම් එකෙන් තමයි පොත් ඩවුන්ලෝඩ් කරන්න දුන්නේ මෙච්චර කාලයක්. නමුත් පුංචි ගැටලු ටිකක් ආව නිසා අපි හිතුවා වෙනමම වෙබ්සයිට් එකක් හදලා ඒ ආශ්‍රිතව අපේ දෘශ්‍යාබාධිත පාඨකයන්ට KBL එකේ පොත් ඩවුන්ලෝඩ් කරන්න ඉඩකඩ හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් අපි වෙබ්සයිට් එකක් හදලා තිනවා. මේකේ ගොඩාක් පහසුකම් තියෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන කියන්නම්. දැන් අපි මේ වීඩියෝ එක කරන්නේ කොහොමද අපේ පොත් ලිස්ට් එක බලන්නේ සහ ඒ පොත් ලිස්ට් එක හරහා කොහොමද පොත් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේකෙදි අපිට උවමනා වෙන්නේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක විතරයි. ඉතින් අපි දැන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරලා තියෙන මේක කොහොමද කරන්නේ කියලා අපි ඒක බලන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඒක බලනකොට විවිධ සද්ද එනවා. ගැන අපි සමාවයි තිනවා. මොකද අපිට උවමනා වුණා මේක ප්‍රායෝගික අත්දැකීමක් විදිහට ස්ක්‍රීන් එකේ ශබ්ද අහගෙනම ස්ක්‍රීන් රීඩර් එකේ ශබ්ද අහගෙනම කොහොමද මේක කරන්නේ ප්‍රායෝගිකව කියන අත්දැකීම ඔයාලට දෙන්න. ඉතින් අපි අහලා බලමු කොහොමද මේක කරන්න කියලා. මේක කරන්න කලින් ඇත්තටම අපේ මෙම්බර්ස්ලාගේ මෙම්බර් කෙනෙක් වෙලා ඊට පස්සේ අපිට මේ ඔයාලගේ මේ ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක අපිට හරියටම ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මම මේ කියන දේ ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනිට ඔයාලා අපේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. ඔයාලගේ Chrome browser එක open කරලා ඒකේ type කරන්න sites කියලා sites.google.com ඊට පස්සේ slash එක view ඊට පස්සේ slash එක candy braille එකටම kandy candy ඊට පස්සේ braille braille. ඒකට සම්පූර්ණ ඇඩ්‍රස් එක එන්න ඕනේ sites.google.com/view/candy braille. මේ ඇඩ්‍රස් එක ගහපුවම ඔයාලට අපේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳන් තමයි දැන් මම ඔයාලට යන විදිය පෙන්නන්නේ. අපි ඉස්සරවම මේ වෙබ්සයිට් එකේ කැටලොග් එක හොයාගන්න ඕනේ. One window connection is uses just candy braille gives green mental calcula. Candy new line. Other KBL book catalog link visited. Double tap to activate. මේ KBL book catalog කියන එකට අපි එන්න ඕනේ. ඒකට අවිල්ලා double touch කරනවා. 0% Candy Braille and Talking Book Library Books Catalog. Web new Chrome. Candy Braille collapsed. Show site. අපි මෙතන උපදේශ මාලාවක් දීලා තිනවා. ඔයාලා ඒක කියව ගන්න. Main book run the list to wali parisila ya santa ha me උපදේශ පිළිපදින්න. New line list. දැනට මම එතනට යන්නේ නැහැ. මම පෙන්නනම් මේක පල්ලෙහාට යද්දි තියෙනවා ටේබල් එකක්. File. Password Doodle. What is it out of list? Page. KBL book catalog. KBL book catalog. මෙතන තමයි KBL book catalog එක තියෙන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් ඕන පොතක් ඩවුන්ලෝඩ් කරගන්න මේ සහ ලිස්ට් එක බලන්න. මෙතන ටේබල් එකක් තියෙන. මේ ටේබල් එකේ පළවෙනි රෝ එකේ තියෙනවා ඒකට අදාළ කෝල් නම්බර් එක, දෙවෙනි රෝ එකේ තියෙනවා පොතේ නම, තුන්වෙනි රෝ එකේ තියෙනවා කර්තෘගේ නම, හතරවෙනි රෝ එකේ තමයි තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් එක. උදාහරණයක් විදිහට අපි මේකේ දැන් ලිස්ට් එක පොඩ්ඩක් මේකේ පළවෙනි පිටුවේ පෙන්වන්නේ ග්‍රන්ථ 8යි. ඊට පස්සේ ඊළඟ පිටුවට යනවා නම් ඔයාලා next එකට ගිහිල්ලා double touch කරන්න ඕනේ. එතකොට ඊළඟ 8ට යනවා. එහෙම ඉස්සරහට ඔයාලට යන්න පුළුවන්. මම නිකන් පොත් 8කට වගේ ගිහින් පෙන්නන්නම්. KBF 110/2 call number black book title author download book dash zip 2 dash Hibilar 2 dash 1 Tutu Kamuraja Duma Lal dash 2 Sura Saradiyal Sub Singular E D Kanangara dash 3 Araliya Malaramaya Jayasena Jayakopi dash 4 Hatpana Kumaradunga Munidasa. මේ වගේ තමයි පොත්වලට යන්න පුළුවන්. අපි හිතමු ඊළඟට අපි ගිහිල්ලා ඉවරයි කියලා මේ පොත් 8ටම. ඊට පස්සේ අපිට යන්න පුළුවන් next button එක තෝරගන්න. මෙන්න මෙහෙම. dash 5 E2 dash Z when it would dash set move to done dash 8 edit dash 1 previous page less than next page
greater than next 5. page එකට අපිට Double ගිහිල්ලා tap to activate. ඊට පස්සේ ආපහු මේ කොලම් එකට මේ ටේබල් එකට ඇවිල්ලා ඊළඟට බලන්න පුළුවන්. හරි. දැන් මම කියලා දෙන්න අපි හිතමු දැන් ඔයාලට ඕන වුණොත් අලුත්ම පොත් ආපු ඒවා බලන්න මේකේ කෝල් නම්බර් එකට ගිහිල්ලා ඩබල් ටච් කරන්න ඕනේ. කෝල් නම්බර් එක කියලා තියෙන්නේ. ඒ කෝල් නම්බර් එක කියලා කියනකොට ඩබල් ටච් කරන්න ඕනේ. එතකොට මේකෙදි වෙන්නේ මේ ලිස්ට් එක අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ අන්තිමේට තියෙන පොත ළඟට තමයි ඉස්සරහම යන්නේ. දැන් ඔන්න අපි කරලා බලමු මේක. List read 1 dash NMF 8 Dalam 7 William West dash Keen dash 4 Diosar 3 Surah 2 Talal to 1 Tajukiti dash 6 dash down book title Black Trial call number Get call number book title author download book Siksha Margaya Paswala Pota Kumara Tunga Munibasa KBL book catalog දැන් බලන්න මෙතන ඇවිල්ලා තියෙන අංකේ බලන්න. Reset view more KB call Get reset view more get call call black book author download 2679 ඔව් අන්තිම පොත තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු පොතේ විස්තරයි link එකයි. Migraine Hisaradaya Gana ඔව් මිග්‍රේන් හිසරදය ගැන කියන පොත මේකේ තියෙන්නේ. Nimal Senayaka නිමල් සේනානායක කතෘ https://drive.google.com/drive ඩවුන්ලෝඩ් කරන්න ඕන link එක තියෙනවා. අපි දැන් මම ඒ පොත අපි බලමු කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම ඒ ඩවුන්ලෝඩ් කරන link එක ඩබල් ටච් කරනවා. Select an account. Double tap to select. එතකොට මගේ email address එක දැන් මම ෆෝන් එකට log වෙලා ඉන්න ඉඳ මගේ මේ email address එක select කරන්න එනවා. මගේ කීපයක් තියෙන ඉඳ ඔයාලගෙන එකක් තියෙනවා එකක් වෙන්නේ. එතකොට ඒ අදාළ එක ටික් කරලා අපි මෙතන okay button එක දෙන්න ඕනේ. Drive. Double tap to activate. අපි මේ ඩවුන්ලෝඩ් මේ පොත ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අහන්න පුළුවන් තැනට යනවා. දැන් මෙතන මේවා දැන් මේ තියෙන තත්ත්වයෙන් අපිට මේ පොත අහන්න පුළුවන්. ඇඟිලි දෙකෙන් ඔයාලට මේවා පල්ලෙහාට මේ තියෙන ට්‍රැක් ටික පල්ලෙහාට කරලා මේකේ පළවෙනි ට්‍රැක් එක හොයාගන්න පුළුවන්. 0044.smil unknown. මේ ස්මිල් කියන ෆයිල් නෙමෙයි අපි mp3 ෆයිල් එක හොයාගන්න ඕනේ. Port 0001 migraine Hisaradaya Gina Casa Karamu.mp3 අන්න ඒක එතකොට අපිට ඒක ඩබල් ටච් කරලා ඒක අහන්න පුළුවන්. Start recording menu collapsed current file is 40 pause ඔන්න එතකොට අපිට ඒක අහන්න පුළුවන්. ඒක මේ ඩබල් ටච් කරලා අහන්න පුළුවන්. ඊට පස්සේ එතන ප්ලේයර් එකේ තියෙන settings වලින් ඔයාලට වේගය අඩු වැඩි කරගන්න පුළුවන්. මේක එතකොට ඔන්ලයින් අහන්න පුළුවන්. ඒක පළවෙනි ක්‍රමය. ඊට පස්සේ දැන් මම ආපහු එතනට යනවා ආපස්සට. දැන් අපි බලමු කොහොමද මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉස්සරම අපි මේක මේ ෆයිල් ටික ඔක්කොම මේ සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඒකට කරන්නේ මේක ඩබල් ටච් කරගෙන ඊට පස්සේ මේ එකක් සිලෙක්ට් වෙනවනේ. ඊට පස්සේ දකුණු පැත්තේ එකක් සිලෙක්ට් වුණාට පස්සේ දකුණු පැත්තේ උඩම එන බටන් එකක් සිලෙක්ට් all කියලා. 0057.smil unknown shared tooltip 0057. Select all button. Select all button එක ඩබල් ටච් කරනවා. 100 items selected. Actions available. දකුණු පැත්තේ more action කියලා බටන් එකක් තියෙනවා. ඒක ඩබල් ටච් කරනවා. Bottom sheet. Double tap to activate. Double tap and hold to show tooltip. Action 100 selected. මෙතන ෆයිල් 100ක් තියෙනවා කියලා කියනවා. එතකොට අපිට පුළුවන් add to start make a send a download. මේ ඩවුන්ලෝඩ් බටන් එක තෝරලා එන්ටර් කරන්න. හැබැයි මේක කරද්දී ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ ඔක්කොම ෆයිල් ටික මකලා ඉන්නේ නැත්නම් මොකද මේ ෆයිල් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මේක හොයාගන්න බැරි වෙන නිසා. හරිද? එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන්. දැන් මෙතන මගේ පෙන්නන්නේ නැහැ. ඔයාලගේ පෙන්නනවා මේක offline කියලා. ඒ කියන්නේ මේක offline එකේ අහන්න පුළුවන් මේ කියන එක ඩබල් ටච් කරන්න පුළුවන් ඔයාලට. එහෙම කරලා ඉවර වෙලා ඊට පස්සේ දැන් අපි හිතමු මේ මෙනු එකම අරගෙන ඔයාලා මේක offline කියන එක දැම්මට පස්සේ
ටිකක් වෙලා යනවා ඒක ඔෆ්ලයින් එකට සින්ක්‍රොනයිස් වෙන්න ඔයාලගේ ෆෝන් එකට. ඊට පස්සේ ඒක අහන්නේ ඔයාලා මොකද ඒක කරොත් ඔයාලට පහසුයි. මොකද මේකෙන් ඩවුන්ලෝඩ් දුන්නොත් ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම ට්‍රැක් ආපුවම ඔයාලට හොයාගන්න අමාරු වෙයි අනිත් ෆයිලුත් එක්ක. ඒ නිසා මේක් ඔෆ්ලයින් කියන එක තෝරලා ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ Google Drive එක ඕපන් කරගන්න. Google Drive එක ඕපන් කරලා වම් පැත්තේ තියෙනවා more action button එකක්. අපි ඒක කරලා බලමු. Home. Start recording. System launcher. Home. Selected. 30 unread. Opened folder Google. Google. Row 1. Column 1. 4 unread from Drive. Start recording. Drive. Google Drive එකේ තියෙනවා වම් පැත්තේ උඩ Clear selection. මුලට මෙන්න Google More Drive එකේ actions. more action කියලා තියෙනවා. වම් පැත්තේ උඩම. More actions. Menu list. ඒ මෙනු එකේ Labels තියෙනවා available. Offline. offline කියලා එකක්. Double tap. Plug. Offline. Off. Back. Button. ඒ Double tap to offline කියන එක activate. දුන්නාට පස්සේ මේ බලන්න ඔයාලට මේ වගේ Port 0001 migraine disaragayagina casa ඔන්න karamu.mp3 මේ අපි අර offline select කරොත් ඒක මෙතන තියෙනවා. modified 12.2 ඔයාලා පොත අහලා ඉවර වෙලා ඊට පස්සේ මේ ටික අනිවාර්යෙන්ම මේ පොත අහලා ඉවරලා මේ ටික අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ. කියන්නේ offline එකේ අයින් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් කියන්නම්. මේක ඉස්සෙල්ලා වගේම මේ offline එකට ආවට පස්සේ select කරන්න ඕනේ. all select කරන්න ඕනේ. Port 0001 migraine disaragayagina casa tooltip Port 00 select all 50 items selected actions available use tab with stop record ඊට පස්සේ මේ ඔක්කොම select කරාට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙනවා more actions more action button එක. window drive more actions button double tap to activate bottom sheet double tap to activate ඒක double touch කරාට double පස්සේ tap to activate double tap and 50 selected මේ ෆයිල් ගාන මෙතන පෙන්නනවා වගේම ඊට පස්සේ මෙතන තියෙනවා remove offline access කියලා බටන් එකක්. අපිත් එතනට ගිහලා ඒක double touch කරාම මෙතන ෆයිල් ටික ඔක්කොම අයින් වෙනවා. and just remove offline access button drive files will no longer be available offline actions available use tab with 3 fingers to view back button double tap to activate Alt 00 tooltip selected select all but 20 more actions bottom sheet remove offline access but start recording drive tab available no files on this device අන්න එහෙම එතන මේ මැසේජ් එක එනවා මුලට. ඒ කියන්නේ එතන අපිට offline නෑ කියන එක. ඒ தත්තෙට හදා ගන්න ඕනේ offline එක. ඊට පස්සේ තමයි ඊළඟ පොතට ගිහිල්ලා අපි ඊළඟ පොතේ ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකට ඇවිල්ලා ඊට පස්සේ ෆයිල් ටික ඔක්කොම සිලෙක්ට් කරලා මේක offline කියන එක සිලෙක්ට් කරන. එතකොට ඒ ෆයිල් ටික ආපහු මෙතනට එනවා. ඒක තමයි ඔයාලට පහසුම ඩවුන්ලෝඩ් කරනවට වැඩිය. එතකොට Google Drive එක හරහා ඔයාලට මේක offline දාගත්තට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වුණත් අහන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔයාලට හොඳ අවබෝධයක් මේ පිළිබඳව ඇවිල්ලා ඇති කියලා. එහෙම අවබෝධයක් ඇවිල්ලා නැත්නම් පොඩ්ඩක් ඒකත් අපිට කියන්න. මොකද අපි මේක සකස් කරද්දී යම් අඩුපාඩු වෙන්න පුළුවන් නේද? අපි හැමෝම අතින් එහෙම සිද්ධ වෙනවනේ. එහෙම වෙලා තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. අපි අනිවාර්යෙන් ඒක නිරාකරණය කරගන්න ඔයාලට උපදෙස් දෙන්න. ඉතින් මේකෙදි තව දෙයක් මතක් කරන්න ඕනේ මේ කොලම්ස් වල ඩවුන්ලෝඩ් කොලම් එකේ සමහරලාට අදාළ ලින්ක් එක නැති වෙන්න පුළුවන් මේ පොතේ. එහෙම වෙලා තියෙන්නේ ඇත්තටම අපි පරණ පොත් වලට ලින්ක්ස් දාලා නැහැ. අලුත් පොත් වලට තමයි අපි ලින්ක් යොමු කරන්නේ. නමුත් ඔයාලට පරණ පොතක් අවශ්‍ය නම් අපිට කියන්න අපි පොතට අදාළ ලින්ක් එක එතනට යොමු කරන්න. ඉතින් නැවතත් ඔයාලට කියන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අපිට කියන්න. ඒ වගේම මේ පොත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න මොනවා හරි අපහසුතාවයක් තියෙනවා නම් අපිට කියන්න. ඉදිරියේදී අපි මේ වෙබ්සයිට් එක සම්බන්ධව තව මේකෙන් ගන්න පුළුවන් පහසුකම් මොනවද කියන එක අපි ඔයාලා දැනුවත් කරන. එතකන් මම ආරාධනා කරනවා ඔයාලට මේ වෙබ්සයිට් එකේ තියෙන දේවල් බලන්න අඩුපාඩු අපිට කියන්න. එතකොට අපිට හදාගෙන ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන්. බොහොම ස්තුතියි හැමෝටම.